Welcome to Wonder Breeds. ඉතින් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. අපේ පළවෙනි vlog එක අරගෙන ඉන්නේ සූදානම් අපි සුන්දර වැනිසිය ගත කර ඒ සුන්දර මොහොතවල් ගොඩක් එකට එකතු කරලා. වැනිසිය කියන්නේ ලෝකේ සුන්දරතම සහ අද්විතීය නගරයන් වලින් එකක්. ඇත්තටම මේක ඉතාලියේ ඊසාන දිග තීරයේ පිහිටි වැනිස් ලැගූන් නමින් හඳුන්වන නොගැඹුරු කලපුවක පිහිටි දූපත් 118ක් මත ගොඩ නැගුණු ඇලමාර්ග 177කින් වෙන් වෙලා පාලම් 409කින් එකිනෙකට සම්බන්ධ කරපු පුංචි නගරයක්. වැනිසිය මේකේ තියෙන මනරම් ඇලමාර්ග, ඓතිහාසික ගොඩනැගිලි සහ පොහොසත් කලාත්මක උරුමය නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වුණු සුන්දර නගරයක්. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක අපි සූදානම් ඔයගොල්ලෝ මේ සුන්දර වැනිසිය පුරා අපූර්ව චාරිකාවක් එක්කරගෙන යන්න. මේ නගරේ රථවාහන ගමනාගමනය තහනම්. සියලු ගමනාගමන කටයුතු ඇලමාර්ග ඔස්සේ තමයි සිදු කරන්නේ. ඉතින් මේ ඔයාලට දකින්න ලැබෙන්නේ මං කලින් සඳහන් කරපු දූපත් එකට එකතු කරලා හදපු පුංචි පාලම් වලින් එකක්. මේ වගේ පාලම් 409ක් මේ නගරයේ පුරාවටම දැක ගන්න පුළුවන්. බලන්නකෝ වැනිසිය නගරයේ ගොඩනැගිලි අතරින් දිවෙන ඇලමාර්ග සහ ඇවිද යා හැකි පටුමාර්ගවල අපූර්වත්වය. ඕනම පුද්ගලයෙක්ට නගරය තුල Taman කැමති ස්ථානයකට පයින් ගමන් කළ හැකි. බෝට්ටුවල ගමන් කිරීමට අමතරව මෙහි ජනයා වගේම සංචාරකයන් වඩා ප්‍රිය කරන්නේ ඇල ඉවුරු හරහා පයින් ඇවිදගෙන යන්න. අතීතයේ ඇල ඉවුරු යාවුනේ ගල් පාලම් වලින් උනත් 19 වන සියවසේ මේවා බොහොමයක් වානේ යොදාගෙන නැවත නිර්මාණය කිරීම සිද්ධ වුණා. වැනිසියේ සංචාරකයන් අතර ප්‍රසිද්ධ දෙයක් තමයි මේ ගොන්දෝලා බෝට්ටු සවාරිය. හැබැයි මේ ගමන මිලෙන් වැඩි. විනාඩි 30ක එක ගමනකට යුරෝ 90 ඉඳලා ඉහළට මිල ගණන් අය කරනවා. තනිකරම මේක තියෙන්නේ සංචාරකයන් සඳහායි. වැනිසියේ මේ ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය ගැන යමක් කිව යුතුමයි. වර්ෂ 400කට පමණ කලින් මේ වැනිසිය වගුරු බිම් සහිත කුඩා දූපත් වලින් පිරුණු කලපුවක්. ජනාවාස වීමත් එක්ක මේ ප්‍රදේශ ගොඩනැගිලි වලින් සමන්විත ක්‍රමවත් ප්‍රදේශයක් කිරීමට අවශ්‍ය වුණා. නමුත් මඩ වගුරු සහිත පොළව ගොඩනැගිලි ඉදි කරන්න තරම් ශක්තිමත් වුණේ නැහැ. මේකට පිළියමක් විදියට ඔවුන් විශාල දැවකඳන් විශාල ප්‍රමාණයක් කෙලින් අතට එකට සවිමත්ව සිටිනසේ මඩපුලවේ ශක්තිමත් ප්‍රදේශ හමුවනතේ ගැඹුරට කිඳා බැස්සෙව්වා. පොළව තුල දැව දිරා යන්න සුදුසු සාධක නොමැති නිසා දැවකඳන් දිරා නොයන නිසා ගොඩනැගිලි ඉදි කරන්න සුදුසු ශක්තිමත් පාදමක් එයාලට ලැබුණා. මේ එක ගොඩනැගිල්ලක් ඉදි කරන්න පාදම සකස් කරන්න දැව කොටන් ඉතා විශාල ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා.
මේ පාදම මත ශක්තිමත්ව දැව ලී අතුරලා ඒ මතට ජලය ඔරොත්තු දෙන මාබල් පාෂාණ තට්ටුවක් අතුරලා තමයි ඒ මත ගඩොලින් ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. වැනිසියේ හැමතැනම ඇලවල් නිසා බොහොමයක් දේවල් වෙන්නේ වතුරෙම තමයි. ප්‍රවාහණයට අමතරව අනිකුත් සේවා සැපෙන්නේ ජලය මතින්ම තමයි. අහම්බෙන් අපේ කැමරා කාචයට හම්බ වුණු අවමංගල්‍යයේ කටයුතු වලට යොදා ගන්න මේ බෝට්ටුව බලන්නකෝ. ඒ විතරක් නෙමෙයි, මෙන්න මේ වගේ කොළපාට බෝට්ටු වලින් තමයි වැනිසියේ කුණු එකතු කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ. අපේ රටවල් වල ත්‍රිරෝද රථ නවත්තලා තියෙන ත්‍රිරීල් පාක් එක වගේ වැනිසියේ පෞද්ගලික ප්‍රවාහන බෝට්ටු නවත්තලා තියෙන බෝට්ටු අංගනයක් තමයි මේ තියෙන්නේ. දැන් අපි යමු වැනිසියේ මාළු මාකට් එක බලන්න. බලන්නකෝ එක එක වර්ගයේ මාළු මිනිස්සුන්ට ගන්න හිතන විදියට ලස්සනට මිල ගණන් එක්ක ප්‍රදර්ශනය කරලා තියෙන විදිය. වෙන රටවල් වල වගේ වැනිසියේත් පුද්ගලික අංශයේ බෝට්ටු ප්‍රවාහනයේ වෙනස්කම් දකින්න පුළුවන්. බලන්නකො මේ ලක්සරි බෝට් රයිඩ් එක. ඒ විතරක් නෙමෙයි, මේ එහා යුරේ ඉඳලා මෙහා යුරට මගින් ප්‍රවාහනය කරන්න පාවිච්චි කරන ගොන්දෝලා එකක්. සාමාන්‍යයෙන් වැනිසියේ එහා යුරේ ඉඳලා මෙහා යුරට ගොන්දෝලා එකෙන් ගමන් ගන්න මගියෙක්ට යුරෝ 2ක් වගේ පුංචි මුදලක් අය කරනවා. විශාල මගින් ප්‍රමාණයක් එකවර රැගෙන යා හැකි මගී බෝට්ටු සේවාව හරියට අපේ රටවල තියෙන බස් රථයක සේවාවට සමානයි. දැන් අපිත් එක්ක යමු වැනිසියේ තියෙන පළතුරු මාකට් එකට. පළතුරු මාකට් එක කිව්වට
මේ මාකට් එකේ පළතුරුම විතරක් නෙමෙයි ආහාර පිළියෙල කරන්න පාවිච්චි කරන ඒ රටටම ආවේනික වෙච්ච විවිධ කුළු බඩු වර්ග ඒ විතරක් නෙමෙයි එළවලු වර්ගත් මේ මාකට් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඔය අතරේ අපට හම්බුණා වැනිසියේ සුවිනියර්ස් කඩපේලි. We have tried now €4. දැන් අපි මේ ඇවිදගෙන යන්නේ වැනිසියේ සුප්‍රසිද්ධ රියල්ටෝ පාලම උඩට. රියල්ටෝ පාලම කියන්නේ ඉතාලියේ වැනිසියේ ග්‍රෑන්ඩ් ඇල හරහා දිවෙන පුනරද යුගයේ ඉංජිනේරු නිර්මාණයක් වෙන ඉතා සුප්‍රසිද්ධ ඓතිහාසික පාලමක්. ඇන්ටෝනියෝ කියලා පුද්ගලයෙක් නිර්මාණය කරපු මේ පාලම තනි ආරුක්කු සහිත ආරුක්කු නිර්මාණයකින් සමන්විත වන අතර ඒක වැනිසියේ ඉතා සුප්‍රසිද්ධ සංකේතයක් ලෙස හඳුන්වනවා. මේ සුන්දර නගරය පුරා ඇවිදිනකොට වැනිසියේ කානිවල් උත්සවවලට යොදාගන්න විසිතුරු වෙස් මුහුණු ඇඳුම් පැළඳුම් විශේෂයි. මේ මග දෙපස කුඩා සාප්පු කඩවල ඉදිරිපිට ප්‍රදර්ශනය කරලා තියෙන වැනිසියට ආවේනික වේ වෙස් මුහුණු ඇඳුම් පැළඳුම් ඒ වගේම විසිතුරු වීදුරු බඩු ඇත්තටම මේ චාරිකාවට අමුතුම ලස්සනක් එකතු කළා. වර්තමානයේ වන විට වැනිසියේ ඇලමාර්ග ගොන්දෝලාවලට අමතරව විවිධ මෝටර් බෝට්ටු වලින් පිරී පවතිනවා. මම කලින් සඳහන් කළා වගේ මේ මෝටර් බෝට්ටු අතර වැනිසි නගර සභාව විසින් පවත්වාගෙන යන පොදු ප්‍රවාහන බෝට්ටු සහ විවිධ පුද්ගලික බෝට්ටු දකින්න පුළුවන්. මීට අමතරව එළවලු පළතුරු ප්‍රවාහනය කරන පාරු කුණු ප්‍රවාහනය කරන බෝට්ටු ඒ විතරක් නෙමේ මේ දැන් ඔබ දකින පොලිස් නැව් සේවාවන් සංචාරක බෝට්ටු ආදිය දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ කහපාට මෝටර් බෝට්ටුව වැනිසියේ ෆයර් ට්‍රක් එකක් විදියට විශේෂයෙන් සකස් කරපු අධිවේගී බෝට්ටුවක්. වැනිසිය යුරෝපයට වැදගත් වෙන තවත් කරුණක් තමයි මුරානෝ දූපත්වල සිදු කරන වීදුරු නිෂ්පාදනය. යුරෝපයේ විශාලතම වීදුරු නිපදවන්නෙක් විදියට වැනිසිය හඳුන්වා දෙන්න පුළුවන්. මේ වීදුරු වඩා ජනප්‍රිය වෙන්න හේතුව
ඒවා සඳහා යොදා ගන්නා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ ඉහළ නිමාව. බලන්නකෝ වැනීසියට මාවෙනික වෙච්ච මේ වීදුරු නිර්මාණවල අපූර්වත්වය. සංස්කෘතික සහ කලාත්මක අතින්ද වැනීසිය අතිශය පොහොසත් නගරයක්. දැන් අපි මේ ඇතුළු වෙන්නේ වැනීසියේ හදවත ලෙස සැලකෙන සෙන්ට් මාර්ක් චතුරස්‍රය වෙතට. මේ චතුරස්‍රය තුළ පිහිටි සෙන්ට් මාස්ක් බැසිලිකා බයිසෙන්තියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්ව නිමවුමක්. ඊට යාපදව පිහිටි ඩොල්ච් මාලිගය වැනිසියානු ජනරජයේ දේශපාලන බලය සහ ශ්‍රී විභූතියේ සංකේතයක්. ඉතින් මේ ඔබට දකින්න පුළුවන් වෙන්නේ සෙන්ට් මාස්ක් බැසිලිකාව. අපිට පුළුවන් වුණා සෙන්ට් මාස්ක් බැසිලිකාව ඇතුළට යන්න. මේ තියෙන්නේ බැසිලිකාව උඩ ඉඳලා අවට පෙනෙන ආකාරය. වැනීසී කියන්නේ හුදෙක් නගරයක් විතරක් නෙමෙයි. මිනිසාගේ නිර්මාණශීලීත්වය සහ සොබාදහම එක්ක අනුවර්තනය වීමේ හැකියාවේ විශ්මිත සාක්ෂියක්. එහි පෞරාණික ගොඩනැගිලි, නිසල ඇලදිය මත පාවෙන ගොන්දෝලා සහ කලාත්මක පරිසරය එය නැනවීමට පැමිණෙන ඕනම අයෙකුගේ මතකයේ සදාකල් රැඳෙනු ඇති.